Hi guys, welcome back to my YouTube channel. මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ අපේ පොසොන් vlog එකේ part 2. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ළමයි අපි දැන් මේ ඉස්සෙල්ලාම යන්නේ අලුත් හේරත්ගම. මේ බලන්නකො ලස්සන මෙන්න මේ විදිහට යන පාර දෙපැත්තේ ලස්සනට මල් පැල ළමයි මේවා ඔක්කොම අර මේ බොන්සායි කරලා කියන්නේ අන්න ඒ විදිහට කරලා හදපු මල් පැල මෙතන මාරම ලස්සනයි මෙන්න මේ ටිකේ යන්න හිතෙන්නේව නැහැ ඒ තරමට ලස්සනයි එක එක විදිහේ මල් ගොඩාරියක් තියෙනවා දැල්ලෝ දහම් ප්‍රදීප සිංගවිල මහඳුර ළමයි ඕගොල්ලෝ අලුත් හේරත්ගමට ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න හරිම ලස්සන හිත නිවෙන ෂෝක් තැනක් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න මේක තියෙන්නේ ගල්ගමුව පැත්තේ ගල්ගමුව ටවුන් එකේ ඉඳන් පොඩි දොරයි තියෙන්නේ ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ පන්සලේ ලස්සන දැන් ළමයි අපි මෙතෙන්ට වෙලා පොඩ්ඩක් වෙලා නිදහසේ හිටියා. ඒ ඉඳලා අපි ලෑස්ති වුණා ඊළඟට රැස්වෙහෙර බලන්න යන්න. ළමයි මේ බලන්නකෝ මේ තියෙන රැස්වෙහෙර බලන්න යන පාර. මේ පාර මාරම ලස්සනයි ළමයි මාරම නිදහස්. ලොකුවට වාහන තිබුණෙත් නැහැ. හැබැයි මේ පාර දිගටම මාර විදියට දන්සල් තිබුණා. හරිම ලස්සනයි. එක පැත්තක වැවක් අනිත් පැත්තේ ලස්සන වෙල් යායක්. ඔන්න දැන් අපි ආවා රැස්වෙහෙරට. ළමයි මේ රැස්වෙහෙර ගැන මම ලොකුවට දන්නේ නැහැ. මමත් පළවෙනි වතාවට තමයි අද තමයි බලන්න ගියේ. මේක අවුරුදු 20000ක්ද කොහෙද පරණ තැනක් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. දුටුගැමුණු රජතුමාගේ කාලේ හදපු එකක් කියලා. මෙතන තියෙනවා ලස්සන බුදු පිළිමයක් ළමයි. මේ බුදු පිළිමේ තනිකරම ගලකින් හදලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ පිළිමේ. මේ පිළිමේ ළමයි අවකන පිළිමේට ගොඩාක් සමානයි. බලන්නකො ළමයි මෙතන මේ පිළිමේ ලස්සන. ඒ වගේම මෙතන මාර විදිහට සෙනඟ හිටියා. බෞද්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ තැනට යන්න ඕනේ. ඔයගොල්ලෝ මේවා දකින්නම ඕනේ. රැස්වෙහෙරට ගිහිල්ලා නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මාරම ලස්සන තැනක්. ඒ වගේම අපේ ඓතිහාසික ගොඩාක් දේවල් තියෙන තැනක්. අපි බලන්න ඕනේ තැනක් තමයි රැස්වෙහෙර කියලා කියන්නේ. බලන්නකො මේ පිළිමේ මේක තනිකරම ගලෙන් හදලා තියෙන්නේ. දැන් එතනත් බලලා අපි දැන් මෙන්න මෙහෙම පල්ලෙහාට බයින්න හදන්නේ. මෙතන රැස්වෙහෙර කියන්නේ මෙන්න මේ ටික උඩටම එන්න ඕනේ. ඊට පස්සේ යටත් තව ගොඩාක් දේවල් තියෙනවා බලන්න. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඕගොල්ලෝ ටික බලන්න. බුදුහාමුදුරු අපිත් දකින්නති බනත් අහන්නති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නති ඒකයි ඉතින් ළමයි මේ විදිහට පොසොන් vlog එකත් ඉවර වෙනවා. ඔයගලන්ට මම ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා like එකක් comment එකක් දාගෙන යන්න කියලා.